මේනේ සුමේද ඇතා ලංකාවේ ඉන්න ප්‍රතාපවත්ම ඇතෙක්. එයා මේ ඉන්නේ වාර්ෂික මද අවධියේ. ඒ කියන්නේ වාර්ෂිකව ඇතිවන හෝමෝන ක්‍රියාකලාපයේ වර්ධනයක්. ඒක ගොඩක් වෙලාවට ඉන්ගේ වර්ගයක් බෝ කිරීමේ ක්‍රියාවලියට සම්බන්ධයි. මේ කාලෙදී ඇලතුම් ගොඩක් ආවේගශීලී. අපි කම්පන තිබෙනවා කියලා කියන්නේ ඒගොල්ලන්ගේ ටෙම්පොරල් ග්‍රන්ථියෙන් ශ්‍රාවයක් වැස්සෙන්න පටන් ගන්නවා. ඒ වගේම පාලනතරව උත්‍රා පිට වෙනවා. ටෙස්ටෝස්ටෙරෝන් ලෙවල් එක ගොඩක් ඉහළයි. සුමේදත්තා නම් ඒ තත්ත්වයේ සිටින අනිත් ඇලියතුන් වගේ ආවේගශීලී නෑ අතරම. ඔබ මේ දකින්නේ සුමේදත්තා අලිරංචුවක් එක්ක ඉන්න සුන්දර දර්ශනයක් වගේ නේද? ඇත්තටම සිදුවීම එක නෙමෙයි. මේ සුමේදත්තා වට කරමින් ඉන්නේ තරුණ පිරිමියෙක්. සුමේදත්තා මේ වෙලාවේ එයාගේ සහකාරියත් එක්ක වැව් පිටියේ ඉන්නේ. ඔන්න තව දෙන්නෙක් එනවා. දැන් ඔක්කොම තරුණ පිරිමියලි 6 දෙනයි. මෙයා ඇත්තටම සුමේදගේ මිතුරන්ද? එහෙමත් නැත්නම් සතුරන්ද? මේ ඇත්තටම ඇවිල්ලා ඉන්නේ සුමේදගෙන් යමක් ඉගෙන ගන්නද? එහෙමත් නැත්නම් එයාගේ සහකාරිය පැහැර ගන්නද? ඒකත් දෙවෙනි ප්‍රශ්නයක්. මේ සංචාරකයොත් කල්පනා කරන්නේ ඒක වෙන්න ඇති. කෙසේ වෙතත් මේ කිසි දෙයකින් සුමේදත්තා නම් සැලෙන්නේ නැහැ. එයා ඊටම ගාම්භීර විදියට එයාගේ සහකාරියත් එක්ක වැව් පිටියේ තාමත් ඉන්නවා.